මේ සහෝදරවරු සමාව දෙන එකත් පුදුමයි. අද වෙනකොට ඇති වෙන දේ තාත්. මොකද නායකයෙක් හැටියට අපි ඒ කාලේ හිටපු විදියට අපි කටයුතු කරපු ආකාරයට මේ ඡන්දයෙන් දිනන්න ඕනේ කියලා අනුරාධපුරේට බවත් සීඩබ්ලිව් රත්නායක සහෝදරයා කියලා කතා කරලා මේ යකා ඇදගෙන ආවා. ඇදගෙන ඇවිල්ලා සති ටිකක් විතර මේ සංගමේ වැඩ කරනකොට දවසක් බෑග් එක අරගෙන ඉල්ලෙට බෑලා අනේ මචං මොකටද රැළමෙට අමෙරිද නැති අනේ මචං මොකටද දන්නේ මේ අමරණ හැම මෙච්චර මේකට බලි කන්න මේකේ ඉන්න මට නම් එපා වෙලා තියෙන්නේ කියලා. එහෙම කියපු හාදයා අද තුම්මන ගහනවා තෙලවන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙන සහෝදරෝනි ඔකේ රස දන්නේ. ඒතර අයියා රස දන්නේ. සහෝදරවරුනි ඒකේ බණ්ඩාර කියන්නේ අනිත් මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ. මේ මිනිස්සු ඔක්කොම අර මනුස්සයාගේ වලි ගෙල්ලලා ඉන්නේ අර අලියා ඔය මේ ඉලියලෝ කියනකොට වලි ගෙල්ලලා යන මිනිස්සු වගේ ඔය සූර්ය බණ්ඩාර කුමාර සේරලා එතකොට ඔය කවුද රංජන් සේරලා කියලා මම ඉතින් රංජන් සේරලා කියව ටිකක්වත් මේ තේරුම් ගත්ත මිනිස්සු මිනිහෙක් කියලා. නමුත් ඒ ඔක්කොම බැලුවාම අර වලි ගෙල්ලලා යන මිනිස්සු තමයි. අර මනුස්සයා මොකක් හරි කිව්වහම ඒක බෑ කිව්වොත් ඒ මිනිස්සුත් ඒ මනුස්සයා කැපෙනවා. ඔය සූර්ය බණ්ඩාර කියන ආදියා මේ අර මේ වැල්ලවයින් ඇවිල්ලා නුවරඑළියට ආවම මම තමයි පිකප් කරලා අරගෙන මම මිනිහා දිස්ත්‍රික් සභාවට තරතුරට පත් කරන්න ලෑස්ති වුණා. එතකොට එයා විවාහ වෙලා හිටියේ මේ අමරපාල සහෝදරයා තමයි ආවේ මේ දැන් රැස්වීම. ඇවිල්ලා මම දැන් කතා කරනවා මේ මිනිහා එන්නේ නැහැ. දැන් එනවා මේ එනවා කියන. පස්සේ පරිණියක් කරනවා වාහනයක් කෙරුවා. පාඩසකට යවුවාම ඒත් ආවේ නැහැ. බැලුවාම මම ගියා. යනකොට මිනිහා නැහැ. ඇත්තම කිව්වට ඉස්සර කරන්නේ ඇඳයට බැලුවා ඇඳයට හැංගියා. ඇයි දිස්ත්‍රික් සභාපතිකම ගන්න කැමති නැහැ. ඇයි? ඒ වෙනකොටත් මේ මිනිස්සු පන්දන් අල්ලලා හිටියේ කලබලකාරී. ඒකෙන් ගලවලා අරගෙන මධ්‍යම කරගස්තාවට දාලා ඒ ඔක්කොම කරලා අද ජේෂ්ඨ උපලේඛකගෙට කටයුතු කරනකොට අපිට ලැජ්ජයි අපි මුන්ද කියලා හිටියේ. සහෝදරවරුනි මුන් අවීචිමා නරකාදීන අර ඉස්ලාම්පුරේ කියලා ඇදගෙන යනවා. එතෙන්ට සුදුසු නැති මිනිස්සු. බණ්ඩාර කියන්නේ තමන්ගේ සුඛ විහරණය තකා තමන්ගේ බඩවැල් රස කර කන මිනිහෙක්. තමන්ට යමක් ලැබෙනවා නම් කොයි මිනිහා ළඟට හරි ගිහිල්ලා මොන වැඩේ හරි කරනවා. තමන්ට දෙන්න පුළුවන් ප්‍රතිපදේ දෙන්න. සහෝදරනි සංගමයේ ප්‍රතිපත්ති විනාශ කරලා සමාජිකත්වයට අද මේ සංගමයේ එපා කරන තත්ත්වයට ගෙනාපු ඔය ආදේව ටික එළවනකම් මන් දන්නේ මට නම් නිින්ද යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විශ්‍රාම යවලා මේවට නැවත සහභාගී වෙන්න ඔබත් එක්ක මේ සංවාදයේ එකතු වෙන්නේ. මට මේ ඊයේ පෙරේද හම්බුණා බණ්ඩාරික හොඳම ගෝලියෙක්. මම පොඩි වැඩකට ගියා ආකාවකට. ඒ ගියාම මේ ආතේ මට කතා කරලා ඇහුවා දැන් මොකද වෙන්නේ? මම කිව්වා මම දන්නේ කොහොමද? තමසලා දන්නේ අතුලේ ඉන්නේ මම දැන් එළියේ ඉන්නේ. දැන් මොකද වෙන්නේ කියලා අහුවාම මම ඉතින් එයාට කියලා දුන්නා. දැන් මේ පැත්තෙන් මේ ටිකොල්ල ගහ ගන්නවා. හැබැයි අසරණ වෙලා ඉන්නේ මේ සමාජය. ඒකනේ බැලුවා. ඒ සමතර නිකන් කිව්වා. ලංකා බැංකු සේවක සංගමේ නැත්තම් අද මහජන බැංකුව වල මේක 1999 වෙනකොට විකිල ඉවරයි. එහෙම බේරගත්තු බැංකුව අද වෙනකොට කොහෙද තියෙන්නේ? මේ ඊපෙරට අපි වෙන බැලුවාම මේ බැංකුවේ තත්ත්වය තාමත්